Hi guys, welcome back to my YouTube channel. ගොඩාක් කාලෙකින් මම අද වීඩියෝ එකක් ගෙනාවා. චූටි බබෙක් එක්ක බිසි වෙලා නිසා මට පහුගිය ටිකේ ඔයාලට වීඩියෝ අරන් එන්න බැරි වුණා. දැන් ඉතින් ඉස්සරහට පුළුවන් විදිහට මම වීඩියෝ අරන් එන්න. මම වීඩියෝ එක පටන් ගත්තේ මගේ චූටි බබාගේ බ්‍රෙක්ෆාස්ට් එක හදන වීඩියෝ එකේ. බබාගේ බ්‍රෙක්ෆාස්ට් එක ලෑස්ති කරලා මම්මගේ කෑම එකත් අරගත්තා. ඊට පස්සේ ටික වෙලාවක් ගෙන් තේගකුත් බිව්වා. ඒක මට ෂූට් කරන්න බැරි වුණා. මොකද මිනි බ්ලොග් එකක් විදිහට තමයි මම මේක අරගෙන ඉන්නේ. ඊට පස්සේ ඇඳුම් ටිකක් තිබ්බා. ඒ ටිකත් ෆ්‍රෙෂ් කරන්න දාලා හොඳ ඔයිල් මසාජ් එකක් දාගත්තා. මේක මගේ ඔයිල් එක. මම ඉස්සරහා වීඩියෝ වලින් මම ඔයිල් එක මොකක්ද කියලා අරන් එන්න. ඇත්තටම මගේ කොණ්ඩේ කලර් කරාට ඩැමේජ් වුණේ චුට්ටක්වත් හොඳට දික් වෙලා ඒ ගෝල්ඩන් පේනවා. මම ඔයිල් එක ඊගා වීඩියෝ එකට අරන් එන්න. මං කියා ආයෙත් සමාව ඉල්ලනවා මට වීඩියෝ එකක් ගන්න බැරි වුණාට. මොකද ගොඩාක් බිසි. රූම් එක ගොඩක් මිස් වෙලා. ඒ හින්දා මම අද රූම් එක ක්ලීන් කළා. ක්ලීන් කරාට පස්සේ නම් මට මතක විදිහට ක්ලිප් එකක් අරගෙන නැහැ. ඉස්සරහට දිග vlog එකකින් එන්නම්. එතකොට ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න අනිවාර්යයෙන්. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද මගේ දවස ගෙවුනේ. තව මම්මගේ බැල්කනි එකේ පොඩි වෙනසක් මේ දවස්වල කරනවා. මම අද තමයි ඒකේ මූලික අඩිතාලම දැම්මේ. ඉස්සරහම කියන්නම්කෝ. තව දෙයක් කියන්න ඕනේ. මේ දවස්වල මගේ ස්කින් කෙයාර් රුටින් එක ටිකක් වෙනස්. ඒකත් මම වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්. මේ සෝප් එකයි මේ ෆේස් වොෂ් එකයි බෙස්ට්. ආයි කියන වචන නෑ ළමයි. වෙනම මම ඒක අරන් එන්නම් ස්කින් කෙයාර් රුටින් එකකින්. හරිම රිලැක්ස් විදියට මම මගේ දවස් කරනවා. Thank you for watching.